පැතියෝ කොහොමද අමුතු සතෙක් වගේ ඩයල් එකක් ඉන්නවා යාළුවනේ. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, මොකද වෙන්නේ? අන්න අද දින තියෙන සුපිරි හොර ගේම් එකක්. ඉතින් යාළුවනේ අද ප්ලේ කරන්න යන්නේ හොර ප්ලේ ටයිම් කියන ගේම් එක යාළුවනේ. ඉතින් මේක ඇතුලේ ඔන්ලයින් සහ ඔෆ්ලයින් කියලා ගේම් වර්ග තියෙනවා යාළුවනේ. අපිට ඩේටා නැතුව ගහන්න පුළුවන් ගේමුත් තියෙනවා, ඩේටා ඕනේ ගේමුත් තියෙනවා යාළුවනේ. ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ මේ ඔෆ්ලයින් කියන කැටගරි එකේ තියෙන ගේම් ටික යාළුවනේ. මෙතන තියෙන යාළුවනේ ඔයාලට පේන ඇති මැප්ස් කීපයක්ම තියෙනවා යාළුවනේ මෙතන. තියන්න අපි මේ මැප්ස් වලින් අද ප්ලේ කරන්න ඉන්නේ මේ පැරනෝමල් කියන මැප් එක යාළුවනේ. මට පේන මේ ගයක් එහෙම තියෙනවා. එහෙනම් යාළුවනේ අපි පැරනෝමල් කියන ගේම් එක ප්ලේ කරලා බලමු යාළුවනේ. හරි එහෙනම් ඔහොම තමයි තියෙන්නේ යාළුවනේ. එහෙනම් අපි අතුරට ගිහිල්ලා සෙට් වෙමු. හරි යාළුවනේ, මේ වගේ පළවෙනි පොඩි ඇනිමේෂන් එකක් යනවා යාළුවනේ. බලමු මොකද වෙන්නේ කියලා. ඔය යන පැරනෝමල් කියලා වැටෙනවා. හරි යාළුවනේ, ඔන්න මේ වගේ තමයි මේකේ අටේ පිට තියෙන්නේ යාළුවනේ. උඩින් යන find all the teddy and ඔයාලට උඩින් කියන්නේ යාළුවනේ මේකේ ඉන්න ටෙඩි බෙයාස්ලා 5 දෙනෙක් මේ ඇතුලේ. ඒ ටෙඩි බෙයාස්ලා 5 දෙනා ගෙනල්ලා යාළුවනේ ඔයාලට පේන මේ තරුවේ කොන් තියෙනවනේ. ඔය තරුවේ කොන් වලින් එයා තියන්නවනේ මෙතන මොකක් හරි ලොකු පූජාවක් තමයි යාළුවනේ තියන්න යන්නේ. කොහොම හරි යාළුවනේ මේකේ ඉන්නවා කළු පාට මේක ඇවිදගෙන යන අමුතු සතෙක් වගේ ඩයල් එකක් ඉන්නවා යාළුවනේ. අංගේ ඩයල් එකව මේ ගෙදරට යවලා ගෙදරට දාලා යාළුවනේ ගිනි තියන්න ඕනේ. ඒ ගිනි තියන්න මෙතන අපි ටෙඩි බියාස්ලා 5 දෙනා ගෑල්ලා යාගේ ආරම්භ ගන්න ඕනේ. පළවෙනි මේ ගෙදරම ගෙදරින් චෙක් කරමු යාළුවනේ පළවෙනියටම. වටේ ඔහොම චෙක් කරගෙන යාළුවනේ එතන එක ටෙඩි එකක් ඉන්නවා. අපි උඩත් යාළුවනේ ඔහොම බලාගෙන යමන්. එතකොට ආයේ පාරක් එන්න ඕනේ නැහැ. තිබ්බොත් ඇවිල්ලා ගමු. උඩ නෑ යාළුවනේ මං හිතන්නේ. ඔයාලට පේන තියන්න මෙතන පල්ලෙයා අතනින් තමයි මේක තියන්න ඕන. අපි එන පල්ලෙයට යමු යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon all එක දාලා තියාගන්න. එතකොට මේ වගේ සුපිරි ගේම් ගේනකොට යාළුවනේ ඔයාලා ළඟටම ගෙන්නව ගන්න පුළුවන්. තව මොනවා ගේම් වර්ග තියෙනවා නම් යාළුවනේ කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. හරි යාළුවනේ, හරියට සතා ඔයාලා පේන ඇති. පැතියෝ කොහොමද ඔය යන්නේ යාළුවනේ. ඔය අමුතු සතා යාළුවනේ. උන් දැන් පොඩ්ඩ හරියට යනකම් නැත්නම් අපිට ගහයි ඇවිල්ලා. මොකද මේකේ දවස් 2යි දෙන්නේ යාළුවනේ. ඒ දවස් දෙකෙන් කොහොමද ගේම ගහන්න ඕනේ. එකපාරක් සතට හමුනොත් තව එක දවසයි. ඔය අර පැත්තට යනවා. ඒ පොඩ්ඩක් කොහම ෂේප් එකේ ඉමු. ලයිට් උත් ගහලා තියෙන යාළුවනේ. අම්මට සිරියාල උඩිනුත් වට වෙලා තියෙන්නේ මේක ඉතින් සම්පූර්ණයෙන්ම යාළුවනේ. වැස්සක් පහින්නේ නැතුව ඇති යාළුවනේ. අවුවක් එන්නේ නැතුව ඇති. මාර ගෙදරක් යාළුවනේ. හොල්මන යාළුවනේ අර පැත්තට ගියා. ඒකින්ද අපිට අතට යන්න විදියකුත් නැහැ. මොකද යාළුවනේ බැරි වෙලාවකට ආවොත් හරි කමන්නේ අපි ඕන දෙයක් වෙන්නේ කියලා පළවෙනිට මෙතන කාමරේ චෙක් කරගමු යාළුවනේ. ආයෙත් එතන එක ටෙඩියක් ඉන්නවා. ඕක තමයි යාළුවනේ කියන්නේ වාසනාව කියන්නේ. බැලුවේ එක කාමරේ ඒකේ ටෙඩි බියා. yeah boy හරියන අපි ඒකත් ඒ ටෙඩියව එතන දාගෙන යන ටක් ගාලා අයන උදෑම අපිට තව ටෙඩියෝ 3 දෙනා යෝනේ යාළුවනේ. මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි. එහෙනම් අපි වම් පොඩ්ඩක් අතුරට ෂේප් එක ගිහිල්ලා බලමු. පොඩ්ඩක් යාළුවනේ ඈතින් යන්න ඕනේ. මොකද ඕක එකපාරටම යාළුවනේ ඇඟිලි ඉදලා පයින් ඇඟට. ඔහොම යාළුවනේ පොඩ්ඩක් ඈතින් ඉඳලා පොඩ්ඩක් බලන්න ඕනේ. බලලා ෂේප් එකේ බලමු යාළුවනේ. මේ කාමරේ මොකුත් නැහැ. යාළුවනේ හොල්මන එනවනේ යාළුවනේ මේ ඇඳවල තියෙනවනේ. මේ ඔය ඇඳවල වල යාළුවනේ අපිට ඇඟිල්ල ඔහොම බලන් ඉන්න පුළුවන්. හරි යාළුවනේ මේ ගේම් එකේ මම හොයාගත්ත ලෙඩක් යාළුවනේ. හොල්මන ළඟට ආවන්න නැත්නම් මේ ඇඳක් යට හංගුවොත් එහෙම නික අමුතු වෙවුලන සද්දයක් එනවා බලන්න යාළුවනේ. ඔය වලට ඇහෙනවා ඇති. අමුතු වෙවුලන සද්දයක් එනවා. හරියන්න අපි ඔය දැන් වැඩ නැහැ. අපි ටක් ගාලා අපි වැඩේ කරමු. තව ටෙඩි 3 දිනක අපිට හොයාගන්න තියෙනවා.
අපි ෂේප් එක පොඩ්ඩක් වටපිට බල බල යමු යාළුවනේ කොයි වෙලේ මම අපි ළඟින් කොහෙන්ද යන්නද යාළුවනේ සද්දයක් එන්නේ ළඟින් යනකොට අම්මට සිරියාළුනේ අර ඉන්නේ චරිතය අයලා අපි දැක්කවල සංගල ඇඳලා යනවා බලමු යන චරිතය එන්න ඕනේ දැන් මෙතනින් පේනවා යාළුවනේ යනවා නම් බලමු ඌ යනවා රේඩි යාළුවනේ දැක්කයි කැත අංගේ හමක් මිනිස්සු ගියා යාළුවනේ සාදාල් කොට එළියට යමු යාළුවනේ මම දන්නේ ඌ දැන් යන්න ඇති දැන් අපි ඩග්ගලා මෙහෙ කාමරා ටික චෙක් කරගමු යාළුවනේ ආනේ එකක් තියෙනවා එක ටෙඩි බියර් එකේ අපි ඩග්ගලා මුව ගිහින් තරුවේ ට දාගමු යාළුවනේ ෂේප් එකේ යන් තරුව හිටියොත් අපිට ෂොට් එක දෙනවා යාළුවනේ අරුව හරියට ගියා ඩග්ගලා පොඩ්ඩක් මේ හැංගිලා ඉඳලා ඩග්ගලා ෂණිකව දුවලා මාරුවෙමු යාළුවනේ බද්දටිකුත් එනවා යාළුවනේ මං හිතන්නේ මේක ළඟම ඉන්නවා යන ඩග්ගලාම යමු ඩග්ගලා දුවමු යාළුවනේ හරියන අපිට ඩග්ගලා මේක මෙතෙන්ට දාගමු යාළුවනේ තව අපිට බෝනික්කෝ දෙන්නෙක් හොයාගන්න තියෙන යාළුවනේ අපි ෂේප් එකේ ආයෙත් මේක තුඩ යමු යාළුවනේ ඔය සද්දයක් යනවා යාළුවා මං හිතන්නේ ළඟම ඉන්න ඕනේ ෂේප් එක යන්න යාළුවනේ කියන්න බෑ යාළුවනේ සතාමයි කොයි වෙලේ පානියක් දාන්න යාළුවනේ දැන් අපි අර කැතුරට පොඩ්ඩක් යමු අපි මේ කාමරේ විතරයි බැලුවා අනිත් කාමරේ ටික බැලුවේ නෑ යාළුවනේ ටක් ගාලා චෙක් කරගමු යාළුවනේ ආයෙත් මේකෙත් එක ටෙඩි එකක් ඉන්නවා අයන මූව ගමු යාළුවනේ මේ ටෙඩි බෑග් අදිත් යාළුවනේ නේ අමු සද්දයක් එනවා පොක් ගාලා අයන අපි ටක් ගාලා යමු මේකෙත් බලාගෙන යමු මේකේ නෑ යාළුවනේ ආව කිටි විචේ තමයි යාළුවනේ අපි කලින් අරන් ගියා යාළුවනේ ගියා දැක්කද අත මම සද්ද දැනනවා සමාධියට යනවා යාළුවනේ කොර පස්සේ යමු ගොඩක් වෙලාවට මම හිතන්නේ ආපස්සට එන්නේ නැහැ. ඔයාලම දැක්කා. යාළුවනේ. ලාස්ට් ඩේ එක යාළුවනේ. අපි අවසාන දවසේ ඔයාලට පේන කිව්ව ගියා. අඩෝ බං බලපන් වාසනාව. මැරුණත් යාළුවනේ මැරිච්ච කාමරේ තියෙන ටෙඩි බියර් කෙනෙක්. හරියන්නේ අපි ටක් ගාලා මේ ටෙඩි බියර් අරන් ඇනලා තරුවට දාලා අර අපි කලින් අර සතා මර්ක් කරන ටිකේ ටෙඩි බියර් අරන් දාලා කොහොමද මේ සතාව ගිනි කියලා දාමු යාළුවනේ. උඩ නම් පණ පිටින් ඉන්න දෙන්නේ නැහැ යාළුවනේ. ටක් ගාලා අපි ෂේප් එකේ යමු. ඒක කොහෙන් ඉඳන් කරාට වටේ වෙල එකපාරටම දුවා ගන්නත් දෙන්න යාළුවනේ අර. අනේ ඉන්න අම්මට ඉන්නවා. ඔය යා දුවන එකත් අඩු වෙනවා දැන්. මල කෙලිය යාළුවනේ. අඩුව අපි අතන කලින් මැරුණේ යාළුවනේ. ටිකක් ගාලා මේ පැත්තෙන් එළියට යමු. ඔක පස්සේ ගමු යාළුවනේ අර ටෙඩි බියර් පස්සේ ගමු. අපි දුවන එකත් දාලා රතු පට්ටේ තියෙන්නේ. ටිකක් ගාලා මෙහෙන් ගිහිල්ලා මම අතින් ගියමු යාළුවනේ. ඊට බෑ වෙන්නේ නෑඩෝ අපි. ටිකක් ගාලා යමු යාළුවනේ. මේ දුවන එක පොඩ්ඩක් පාවිච්චි කරගමු දැන් යාළුවනේ අවසාන ටිකේ. සද්දයක් ආව යාළුවනේ. ඌ ළඟ එනවා වගේ. අපි පොඩ්ඩක් මේ දුවන එක පිරෙන එකයි ඉමු යාළුවනේ මෙතන වලට පේනවා ඇති. ඒක හදිස්සියව දුවා ගන්නත් බෑ. අවසාන දවස් අපේ. හරියනයි පොඩ්ඩක් කොහොම බලන්න අපි දුවන එකත් ඔය දැන් පිළිලා ඉවරයි. අර අතන තමයි යනවා අපි අනිත් ටෙඩි බියර් ඉන්නේ අපි ටක් ගාලා ඌ අරන් එමු. ඊට පස්සේ ඉතින් යාළුවනේ මුගේ අවසානේ තමයි යාළුවනේ. අර අතන කාමරේනේ යාළුවනේ තිබ්බේ. ඔව් ආරු ඉන්නවා යාළුවනේ. මම ඔයාලට උගේ මූණ පොඩ්ඩක් පෙන්නන්න. ඔයාලට කැට මූණක් තියෙන යාළුවනේ අර. ආ ඌ යනවා යාළුවනේ අපි ටක් ගාලා ටෙඩි බියර් අරන් එමු. ඔව් අරුවත් නේ ඇතුළට ගියා. ටෙඩි බියර් ගත්තා. කාලකන්නියා. හොඳ වෙලා යාළුවනේ ඇඳ ළඟම හිටියේ නැත්තම් ඉවරයි. ඇඳ ළඟම හිටින්න ටක් ගාලා හැංගෙන්න පුළුවන් වුණා යාළුවනේ. මේ ටිකක් වෙලා ඉමු නැත්තම් අපේ යන්න නැති යන්නේ. හරියට දැක්කම අපිට යනවා. හරියට ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තමයි channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව මොනවද හොල්මන් ගේම් තියෙන ඒවත් කමෙන්ට් කරන්න යාළුවනේ අනිවාර්යයෙන්ම ඒවත් දිනනවා. වීඩියෝ හොඳ නම් ෂෙයා කරන්න යාළුවනේ. හරියට ඌ ආර පැත්තට යනකම් මොකද ඌ අර පැත්තට ගියා. ආ එන්න පුළුවන්. මම දැන් ළඟ එනවා යාළුවනේ. බලන්න. හරියට පොඩ්ඩක් ආ වරේට යනවා යාළුවනේ. හරියට වරේට ගියා අපි ටක් ගාලා එහෙන් දුවලා යමු යාළුවනේ.
හරි යාළුවනේ දැන් ඉතින් අරුගේ අවසානයේ තමයි ඉතින්. එන ටක් ගාලා අපි මෙතන යාගේ සම්පූර්ණ කරු මේ බෝනික් කරන දෙන්න දාලා. ඔයාලා ඉතින් දුරෙන් අති කරුණා. ඔන්න ඉතින් යාළුවනේ අවසානයේ බලමු. හරි යාළුවනේ ඔන්න ඉතින් දැන් යාගේ නම් ඔයාලා මෙතන ගියේ ඇවිදින මම හිතන්නේ සතා දුවගෙන ඇවිල්ලා මේකට යනවා යාළුවනේ. බලමු මොකද වෙන්නේ කියලා. සතා එන්න ඕන යාළුවනේ කොහේ හරි ඉඳලා. අම්මට හිරිය යාළුවනේ. එන්නේ යාළුවනේ. හරි කොහමද යාළුවා අපි ගේම් එකේ ඉන්නා. හරි යාළුවනේ. ආදරේ ගිහිල්ලා ඊළඟ වීඩියෝ එක සෙට් කරමු. Promise that you'll catch me.